ශ්‍රී ලංකාවේ වෙහෙර විහාර ගැන කතා කරද්දී අමතක කරන්න බැරි දෙයක් තමයි බුද්ධ ප්‍රතිමා කියන්නේ. බුද්ධ ප්‍රතිමා හා වෙහෙර විහාර අතර තියෙන්නේ නොබිදුණු සම්බන්ධතාවයක්. ශ්‍රී ලංකාවේ බුද්ධ ප්‍රතිමා ගැන කතා කරද්දී අතීතයේ සිට මේ දක්වා විශාල බුද්ධ ප්‍රතිමා රාශියක් ඉදි වෙලා තියෙනවා. කුඩා ප්‍රමාණයන්ගේ සිට විශාල ප්‍රමාණයන් දක්වා විවිධ ප්‍රමාණයන්ගෙන් තමයි මේ බුද්ධ ප්‍රතිමා ඉදි කරලා තියෙන්නේ. විවිධ ද්‍රව්‍ය උපයෝගී කරගෙන සාදන ලද මේ බුද්ධ ප්‍රතිමා අතර හෙළගල් වඩුවාගේ දක්ෂතාවය ලෝකයට විදහා දක්වන පිහිටි ගල කැටයම් කර ගලෙන් නිර්මාණය කරන ලද බුද්ධ ප්‍රතිමාවලට සුවිශේෂී තැනක් හිමි වෙනවා. අද අපි කතා කරන්න යන බුද්ධ ප්‍රතිමාවත් තම ශ්‍රී ලාංකීය ජනයා අතර අප්‍රසිද්ධ වැඩි සංචාරක ආකර්ෂණයක් නැති ලෝක ප්‍රසිද්ධ අවකන බුද්ධ ප්‍රතිමාවට සමීපව ඉදිකර ඇති අලංකාර වනයක් මැද හුදකලා වූ සුවිශේෂී බෞද්ධ උරුමයක් වන රැස් වෙහෙර රජමහා විහාරයේ බුද්ධ ප්‍රතිමාව ගැනයි විශ්වයේ චාරිකා තුලින් අද අපි කතා කරන්නේ. එහෙමනම් රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා මේ වටිනා වීඩියෝව අවසන් වන තෙක්ම. තාමත් ඔයා අපිව subscribe කළා නැත්නම් දැන්ම subscribe කරලා එකතු වෙන්න. රැස් වෙහෙර බුද්ධ ප්‍රතිමා වහන්සේ පිහිටා තිබෙන්නේ වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව ප්‍රදේශයේ ඇහැටුවව ග්‍රාමයේ ආසන්නයේ තමයි මේ ඓතිහාසික පුදබිම පිහිටා තිබෙන්නේ. මේ රැස් වෙහෙර එහෙමත් නැත්නම් රැස් සේරුව නමින් හඳුන්වන මේ පූජා ස්ථානයට ළඟා වීමට මාර්ග කිහිපයක් තිබෙනවා. තඹුත්තේගම ගල්නැව මාර්ගයේ පැමිණ බුල්නැව මන්සන්දියෙන් මොරගොල්ලාගම දෙසට පැමිණීමේදී මෙම සිද්ධාස්ථානයට යා හැකි මාර්ගය හමු වෙනවා. ඒ වගේම කුරුණෑගල දඹුල්ල මාර්ගයේ ඉබ්බාගමුව මන්සන්දිය හරහා කුඹුක් ගැටේ පොල්පිටිගම පසු කර මොරගොල්ලාගමින්ද මේ පුදබිමට පිවිසෙන්න පුළුවන්. සුවිසල් කඳු පන්තියක් මැද්දේ මෙම රැස්වෙහෙර රජමහා විහාරය ගොඩනැගී තිබෙනවා. මෙය අතීතයේ භාවනායෝගී භික්ෂුන් වහන්සේලා වැඩ වාසය කළ ආරාණ්‍ය සේනාසනයක් බවයි සඳහන් වෙන්නේ. මෙම රැස්වෙහෙර විහාරයේ ඇති විශේෂත්වය වන්නේ ගල් පඩිපෙළක් නැග ගිය පසු මැද තැනිතලා බිමක පිටි විශාල ගල් පර්වතයක් හාරා නෙලා ඇති සුවිසල් හිටි වන බුදු පිළිම වහන්සේයි. මෙම පිළිම වහන්සේගේ උස අඩි 40ක් බවයි සඳහන් වෙන්නේ. මෙම පිළිම වහන්සේ ගාන්ධාර සම්ප්‍රදාය පිළිඹු කරන අතර අභය මුද්‍රාව නිරූපණය කරනවා. මෙම පිළිම වහන්සේගේ මුව වෘත්තාකාර නොවන අතර චීවරයේද සිරුරට ඇලිලා තමයි පිහිටලා තියෙන්නේ. මෙම ප්‍රතිමාවේ සිරස්පතයක් නොමැති අතර එක් කණක්ද හරියාකාරවම නිම කර නැහැ. මෙහි පායුගල ආසනයක් මත පිහිටුවා නොමැති අතර මෙම ප්‍රතිමාව පිහිටි ගලෙන් ඉදිරියට මතු කරන්නා විට ගල හැරූ කපාටය ඒ විදියටම රළුවට දිස්වෙනවා. මෙම ප්‍රතිමාවට වහලයක් ඉදිකර තිබූ ආකාරයක් පෙනෙන්නට තියෙනවා. නමුත් මේ වෙද්දී එම වහලය නිර්මාණය කර තිබූ නටබුන් පමණක් දක්නට පුළුවන්. මෙම ඉපැරණි බුදු පිළිමේ ඉදිකිරීම පිළිබඳව නිශ්චිත පිළිතුරක් තාමත් නැහැ. පෙළක් ඉතිහාසඥයෝ පවසන ආකාරයට මෙම ප්‍රතිමාව මහසෙන් රජ දවස ඉදිකළ ප්‍රතිමාවක් බවයි සඳහන් කරන්නේ. මෙම ප්‍රතිමාව ඉදිකිරීමට පෙර මහසෙන් රජු මිය ගිය නිසා මෙම ප්‍රතිමාවේ වැඩ අතරමඟ නතර කරන ලද බවයි ඔවුන්ගේ මතය. තවත් පිරිසක් පවසන ආකාරයට මෙම ප්‍රතිමාව ධාතුසේන රජ දවස ඉදි වූ ප්‍රතිමාවක් බවයි සඳහන් වෙන්නේ. ඔවුන් පවසන ආකාරයට මෙම රැස්වෙහෙර ප්‍රතිමාවට කිලෝමීටර් 8ක් පමණ දුරින් ඉදිකර ඇති ලෝක ප්‍රසිද්ධ අවකන බුද්ධ ප්‍රතිමාව සහ මෙම බුද්ධ ප්‍රතිමාව යන දෙකම එකම කාල වකවානුවක ඉදිකරන ලද ප්‍රතිමා දෙකක් බවයි ඔවුන් සඳහන් කරන්නේ. තවද ඔවුන් පවසන ආකාරයට මෙම අවකන ප්‍රතිමාව සහ රැස්වෙහෙර ප්‍රතිමාව ගුරා සහ ගෝලයා විසින් ඉදිකරන ලද ප්‍රතිමා දෙකක් බවයි සඳහන් වෙන්නේ. නමුත් එහි සත්‍ය අසත්‍ය භාවය පිළිබඳව තහවුරු කර ගැනීමට විධිමත් සාක්ෂි හමු වෙලා නැහැ. ඊට අමතරව මෙම විහාරස්ථානයේ විවිධ සෙල්ලිපි රාශියක් පිහිටා තිබෙනවා. ඒ සෙල්ලිපි වලින් රාජවංශ කීපයක තොරතුරු මේ වන විට සොයාගෙන තිබෙනවා. මේ විහාරස්ථානයේ පිහිටා ඇති බෝධීන් වහන්සේ ජයශ්‍රීමා බෝධීන් වහන්සේගේ දෙතිස් පළ බෝධි අංකුරයක් බවත් එය රෝපණය කරන ලද්දේ දේවානම් පියතිස්ස රජතුමා බවත් ජනප්‍රවාදයන මතයක්. මේ බෝධීන් වහන්සේ රෝපණය කිරීමේදී මේ ප්‍රදේශය පුරා සවනක් රැස් විහිද ගිය බවත් එදා පටන් මෙම විහාරස්ථානය රැස්වෙහෙර නමින් හැඳින්වූ බවත් සඳහන් වෙනවා. මෙම විහාරස්ථානයේ කටාරම් කොටන ලද ලෙන් ආරාම 99ක් දක්නට පුළුවන්.
අතීතයේ මේ රාතුන් වහන්සේලා 364ක් මෙම පුදබිමේ වාසය කර තිබෙන බවයි ප්‍රදේශවාසීන් ප්‍රකාශය කරන්නේ. මෙහි පිහිට ඇති චෛත්‍ය වහන්සේ මහසෙන් රජ දවස ඉදිකළ එකක් බවත් පසුව ඒ වළගම්බා රජු විසින් ප්‍රතිසංස්කරණයට ලක් කර ඇති බවත් සඳහන්. ඒ වගේම වළගම්බා රජු විසින් මෙම විහාරයට වූ කීපයක දුර ඉඩකඩම් මෙම විහාරයට පූජා කර ඇති බවත් සඳහන් වෙනවා. ශ්‍රී ලංකාවේ රාජවංශ කීපයක් පිළිබඳව විස්තර සඟවාගෙන ඉතා අලංකාර වනයක් මැද හුදකලාව දැනට අක්කර 400ක පමණ භූමි භාගයකින් සමන්විත එදා මෙදා මහරහතනන් වහන්සේලාගේ පහසින් පූජනීයත්වයට පත් වූ අලි ඇතුන් පවා සැරිසරන අඩවියක පිහිටා තිබෙන බොදු උරුමයක පැරණි රහස් තවමත් සඟවාගෙන අවකන විහාරයේ තරම් පැසසුම් ලැබිය යුතු රැස්වැර රජමහා විහාරය ඓතිහාසික සාඩම්බර උරුමයක් බව නම් සැබෑවක්.